නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස දෛතරුවන් සරණයි හැම සියලු දෙනාටම අමත පදං දේශනා මාලාවේ තවත් අපි දේශනයක් අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ විශුද්ධි මාර්ගය තේරවාදී භාවනා මාර්ගය විස්තර කරන ලද බුදුගෝස මාහිම්පාණන් වහන්සේ විසින් රචනා කරන ලද මහා විහාරීය භාවනා ග්‍රන්ථය විශුද්ධි මාර්ගය ඇසුරෙන් නිවන් මඟ විස්තර විවරණය කරන මේ වැඩසටහන දහම් කතිකාවත අමත පදන් දේශනාව අපි විස්තර කරගෙන එන්නේ ච අනුස්සති කර්මස්ථාන නිර්දේශය. ඒ අනුව අනුස්සති භාවනා 6ක් පැහැදිලි කරන මේ කොටසේ තුන්වෙනි අනුස්සති කර්මස්ථානය සංඝානුස්සතිය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට දැන් ටිකක් ශාසනික වැඩ කටයුතු වැඩි වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම සේනාසනීය පුළුල් වීමත් සමග ස්වාමින්වහන්සේලා පිරිස දැන් ස්වාමින්වහන්සේලා 59කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු යෙදෙන නිසා ඒ ස්වාමින්වහන්සේලාගේ වැඩ කටයුතු සොයා බලන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තවත් ජාතික ශාසනික වශයෙන් යම් දේවල් වලට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සේනාසනික වශයෙන් වැඩ කටයුතු කරගෙන යනකොට ඒකත් එක්ක සමහර වෙලාවට මේ වැඩසටහන අපිට අකණ්ඩව හැමදාම පවත්වා ගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා ටිකක් මේකේ අකණ්ඩ භාවය බෙදීමක් සිදු වුණා. ඉතින් ඒ පිළිබඳව මදහත් භාවයටපත් වෙන්න කියලා අපි හැමෝටම මතක් කර සිටිනවා. ඉතින් අපිට හැකි හැම අවස්ථාවකදීම වැඩසටහන දේශනේ පවත්වමින් මේ විශුද්ධි මාර්ගය ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරනවා කියන බලාපොරොත්තු අපි තියෙනවා. ඒ නිසා මේ දේශනේ අපි YouTube channel එකටත් එකතු කරනවා. ඉතින් ඒ නිසා ඒකත් පරිශීලනය කරගන්න පුළුවන් නිසා ඉතින් අපි හැකි හැම ආකාරයකින්ම මේ වැඩසටහන සාර්ථක කරගන්න උත්සාහයක යෙදෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට ඉතින් සමහර සතියක අපිට වැඩසටහන පවත්වන්න බැරි වීම පිළිබඳව අපිත් උපේක්ෂා වෙන්න කියලා අපි පින්වත් පිරිසට මතක් කර සිටිනවා. ඉතින් අපිට ශාසනික වගකීම් ටිකක් වැඩි වීම තමයි ඒකට ප්‍රධානතම හේතු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම සේනාසනේ ස්වාමීන් වහන්සේලා පිරිස වැඩි වීම නිසා ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යයන කටයුතු වලට අදාළ කටයුතු ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතා සම්පාදනයට අදාළ කටයුතු පිළිබඳ අපිට ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න සිදු වීම නිසා ඒ නිසා කොහොම නමුත් අපිට හැකි හැම අවස්ථාවකදීම මේ දේශනය පවත්වා ගන්න බලාපොරොත්තු වෙනවා හැම සෙනසුරාදාම. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නිසා විශුද්ධි මාර්ගයේ ච අනුස්සති නිර්දේශයේ ඊළඟ අනුස්සති භාවනා කර්මස්ථානය ඒ තමයි ෂඩ් අනුස්මෘති භාවනා යටතේ එන සංඝානුස්සති භාවනාව. මෙච අනුස්සති නිර්දේශේන සංඝානුස්සති භාවනාව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ඊට අදාළවත් අපි සටහනක් සකස් කරලා ඒ සටහන අපේ සමූහයට එකතු කරලා තියෙනවා. ඒ නිසා ඒ සටහන බලා ගන්න පුළුවන්. එතන අපි ඉදිරියටත් ඒ කරන්න බලාපොරොත්තු වෙන හැම වැඩසටහනකම සටහනක් සකස් කරලා සමූහයට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පසු අවස්ථාවකත් ඒක කියව ගන්න Tamanට ප්‍රයෝජනයක් තියෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒතර අපි කතා කරන්නේ නිසාද සංඝානුස්සති කර්මස්ථානයයි සාකච්ඡා කරන්නේ. ඒතර සංඝානුස්සති භාවනාව ආරම්භ කරන තැන විශුද්ධි මාර්ගය මේ සංඝානුස්සති කර්මස්ථානය ආරම්භ කරන්නේ මෙන්න මෙහෙමයි. සංඝානුස්සතින් භාවේතු කාමේනාපි රහෝ ගතියේන පතිසල්ලීනේන සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ
යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති එවං අරිය සංඝ ගුණා අනුස්සරි තබ්බා. මෙන්න මේ විදිහට තමයි ආරම්භ කරන්නේ. සංඝානුස්සතිය වඩන්න කැමති යෝගියා විසින් රහෝ ගතේන පතිසල්ලීන රහත් සිගතව විවේකීව ඉඳගෙන සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යනාදී වශයෙන් මේ ආර්ය සංඝ ගුණ මෙනෙහි කරන්න කියලා කියනවා. ඒතර සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්නයි මනා පිළිවෙතකට පිළිපන්නේය. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්නයි ඍජු පිළිවෙතට පිළිපන්නේය. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥාය පටිපන්නෝ උපාය පිළිවෙතකට නිවනට යමුණු උපාය පිළිවෙතකට පිළිපන්නේය. ඒ වගේම සාමීචි පටිපන්නෝ භාග්‍යතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නයි කියන්නේ සුදුසු පිළිවෙතකට පිළිපන්නා. ඒ වගේම යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා මේ පුරුෂ යුග 4ක් තියෙන පුරුෂ පුද්ගලයන් 8 දෙනෙක් ඉන්න භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ ගෙනවුත් දිය යුතු සිව්පසය පිළිගැනීමට සුදුසුයි. මේක වචනයක් වැරදි සිව්පදේ කියලා තියෙන එක සිව්පසේ වෙන්න ඕන. ඒ වගේම ආහුනේයෝ පාහුනේයෝ අමුතුදන් පිළිගැනීමට සුදුසුයි. දක්ඛිනේයෝ දක්ෂිනාවට සුදුසුයි. අංජලි කරණීයෝ ඇඳිලි වැඳීමට සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස ලෝකයාට අනුත්තර පුණ්‍යක් ශේස්ත්‍රයක්ය. එතන මෙන්න මේ විදිහට ආර්ය සංඝයාගේ ගුණ මෙනෙහි කළ යුතුයි කියලා තමයි විසුද්ධි මාර්ගය මේ සංඝානුස්සති කර්මස්ථානය ආරම්භ කරන තැන සංඝානුස්සති කර්මස්ථානය පටන් ගන්නෙ. එතකොට සුපටිපන්න යනාදී වශයෙන් සංඝයාගේ ගුණ 9ක් තියෙනවා. ඒ සංඝයාගේ ගුණ 9 මෙනෙහි කරගන්න කියලා කියනවා. සංඝයාගේ ගුණ 9 මෙනෙහි කරන්ඩ ගුණ 9 මෙනෙහි කරලා ඒ විදිහට සංඝයාගේ ගුණ සිහි කිරීම වශයෙන් සංඝානුස්සති භාවනාව යෙදෙන්න කියලා කියනවා. ඉතින් අපි මේ අර්ථය පැහැදිලි කරගන්නකොට අපි තව මීට අදාළ කරුණු කාරණා කිහිපයක් අපි විස්තර කරගන්න ඕනේ. දැන් අපි සංඝ කියන පදය අපි විස්තර කරගන්න ඕනේ ඉස්සරළම. සංඝ කියන පදයේ තේරුම සමූහය කියන අර්ථය. එතකොට ශාවක සංඝෝ කියලා කියන්නේ ශ්‍රාවක සමූහය කියන අදහස. ශ්‍රාවක කියලා කියන්නේ ශ්‍රාවක කියන වචනයෙන් තේරෙන්නේ යමක් අහන අය කියන එකයි. යමක් ශ්‍රවණය කරන අය කියන එකයි ශ්‍රාවක කියන පදයෙන් අදහස් වෙන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන පිරිස සමූහය කියන්නේ තමයි භගවතෝ ශාවක සංඝෝ කියලා කියන්නේ. මේ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස ගැන තමයි මේ මෙතනදී සාකච්ඡා කරන්නේ. හැබැයි මෙතනදී අපි මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කිව්වහම හුදෙක් නිකන් ධර්මයේ අහන අය විතරක් නෙවෙයි අහලා ඒ ධර්මය ඊ타ත්ම ගෞරවයෙන් පිළිපදින අයත් මෙතනදී ශ්‍රාවක සංඝ කියන தത്വයට පිළිපදින අය තමයි මෙතනදී මේ ශ්‍රාවක සංඝ කියන සමූහයට අයිති වෙන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කියලා කිව්වහම මේ ශ්‍රාවක සංඝ රත්නය තුල ඉන්නවා ප්‍රධාන කොටස් දෙකක්. එකක් තමයි දක්ඛිනේය සංඝ කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝය යටතේ ඉන්නවා දක්ඛිනේය සංඝ කියලා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා සම්මුති සංඝ කියලා. එතකොට දැන් සංඝ කියලා කිව්වහම මේ සංඝ රත්නය කියලා කියන කෙනා සමූහය කොටස් දෙකකට බෙදෙනවා. දක්ඛිනේය සංඝ සහ සම්මුති සංඝ කියලා. ඒතර දක්ඛිනේය කියලා කියන්නේ දක්ෂිනාව පිළිගන්න සුදුසුයි කියන එකයි. ඒතර දක්ෂිනාව කියලා කියන්නේ මොකක්ද? දක්ෂිනාව කියලා කියන්නේ පූජා බුද්ධියෙන් දෙන දේ. දැන් අපි යම්කිසි කෙනෙකුට යමක් දෙනකොට මේක දෙන්න පුළුවන් ආකාර දෙකකට. එකක් තමයි අනුග්‍රහ බුද්ධියෙන් දෙන්න පුළුවන්. තව එකක් පුළුවන් පූජා බුද්ධියෙන් දෙන්න පුළුවන්. අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා කියලා කියන්නේ අපි ඒ පුද්ගලයාගේ අභිවෘද්ධිය සලකාගෙන
ඒ පුද්ගලයා කෙරෙහි අනුකම්පාවෙන් යම්කිසි පුද්ගලයෙකුට අනුග්‍රහයක් වශයෙන් අපි යමක් දෙනවා නම් අන්න ඒකට කියන අපි අනුග්‍රහ බුද්ධියෙන් දෙන දෙයක් කියලා. ඒතර අනුග්‍රහ බුද්ධියෙන් දීම කියලා කියන එකට අපිට ඒ පුද්ගලයාගේ ගුණය ගැන සලකන්න දෙයක් නැහැ. අනුග්‍රහ බුද්ධියෙන් අපි යම් කෙනෙකුට යමක් දෙනකොට ඒ පුද්ගලයාගේ ගුණය කියන එක අපිට සලකන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට එතන අවශ්‍ය වෙන්නේ ඒ පුද්ගලයාට යමක් අපෙන් අවශ්‍යද කියලා කියන එක විතරයි. අවශ්‍ය නම් අපි දෙනවා. ඒකට අන්න අපි ඒකට කියනවා අනුග්‍රහ බුද්ධිය කියලා. හැබැයි පූජා බුද්ධිය කියන්නේ එහෙම නෙමෙයි. අපි බලන්නේ නැහැ ඒ ලැබෙන පුද්ගලයාට මේකෙන් ලැබෙන දේ අනුව එයා මේක ප්‍රයෝජනෙට ගනීද, යාට ප්‍රයෝජනවත් වෙයිද, ඒ කියන කාරණයට වඩා දැන් ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි දෙන්න ඕනේ. ප්‍රයෝජනවත් නැති දෙයක් දීලා වැඩක් නැහැ. අපි මේ පුද්ගලයාගේ තියෙන ಗುಣ සමූහයේ සලකලා යමක් දෙනවා. ඒතර අපි එතනදී ඇත්තටම බලන්නේ ඒ ලබන්නාට අනුග්‍රහයක් කරන්න නෙවෙයි. ලබන්නා කෙරෙහි අනුකම්පාවක් නෙවෙයි. අපි බලන්නේ අපිට මේ යමක් පූජා කිරීමෙන් ලැබෙන කුසල ශක්තිය මොකක්ද කියන එක අනුව. අන්න එහෙම යමක් දෙනවා නම් පූජා බුද්ධියෙන් යමක් දෙනවා නම් ඒකට කියනවා දක්ෂිනාව කියලා. අන්නේ දක්ෂිනාවට සුදුසු පුද්ගලයා අපි කියනවා දක්ඛිනෙය්‍ය කියලා. දක්ෂිනාවට සුදුසු පුද්ගලයාට තමයි අපි කියන්නේ දක්ඛිනෙය්‍ය කියලා. ඒතර මේ නිසා දක්ෂිනාවට සුදුසු පුද්ගලයා කවුද කියලා කියවහම දක්ෂිනාවට සුදුසු පුද්ගලයා අර්ථ කතාවේ කියනවා ඒ තමයි අෂ්ට ආර්ය පුද්ගල සංඝයා කියලා. දක්ෂිනාවට සුදුසු වෙන්නේ අට අරිය පුද්ගල සංඝෝ කියලා කියනවා. එතකොට අෂ්ටාර්ය පුද්ගල සමූහයා කියලා කියන කෙනා තමයි ඇත්තටම දක්ෂිනාව ලබන්න සුදුසු පුද්ගලයා බවට පත් වෙන්නේ. එතකොට අෂ්ටාර්ය පුද්ගල සමූහයා කියවහම කවුද කියලාත් අපි තේරුම් ගන්න ඕනේ. එතකොට හැබැයි අෂ්ටාර්ය පුද්ගල සමූහයා කියලා කිව්වහම මෙතනදී ආර්යයන් වහන්සේලා ඉති වෙන්නේ. හැබැයි සම්මුති සංඝයා කියලා කිව්වහම සම්මුති සංඝයා කියලා කියන එකට අයිති වෙන්නේ ඒ ආර්ය කියන தත්ත්වයෙන් හැරෙන්න අවිශේෂයෙන් ඉන්න අපි සම්මුති සංඝයා කියන එකට අයිති වෙනවා. එතකොට මේ සංඝ පිරිස පිළිබඳව මේ සංඝයා පිළිබඳව අපිට මේ සුපටිපන්න ආදී දේශනා පාළියේ සඳහන් වෙනවා යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ කියලා. එතකොට මේ සුපටිපන්න ආදී ගුණ සිහි කරනකොට තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන කියනවා යදිදං චත්තාරි පුරිස යුගානි යුගල වශයෙන් 4ක් ඉන්නවලු. අට්ඨ පුරිස පුද්ගලා පුද්ගලයන් වශයෙන් 8 දෙනෙක් ඉන්නවලු. එතකොට යුගල 4ක් තියෙනවා පුද්ගලයන් වශයෙන් 8 දෙනෙක් ඉන්නවා. අන්න ඒ අය තමයි ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ. එතකොට මෙතනට විසුද්ධි මාර්ගයේ ඇතුළත් කරන්නේ මෙතෙන්ට මාර්ගස්ත පුද්ගලයන් 4 දෙනා සහ ඵලස්ත පුද්ගලයන් 4 දෙනා කියන 8 දෙනා. දැන් සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයා සෝතාපන්න ඵලයේ ඉන්න පුද්ගලයා. සකදාගාමි මාර්ගයේ ඉන්න පුද්ගලයා සකදාගාමි ඵලයේ ඉන්න පුද්ගලයා. අනාගාමි මාර්ගයේ ඉන්න පුද්ගලයා අනාගාමි ඵලයේ ඉන්න පුද්ගලයා සහ අරහත් මාර්ගයේ ඉන්න පුද්ගලයා අරහත් ඵලයේ ඉන්න පුද්ගලයා. ඒතර මෙන්න මේ 8 දෙනා තමයි විසුද්ධි මාර්ගය දක්වන්නේ. හැබැයි සමහර සූත්‍ර දේශනාවල අපිට හම්බෙනවා මේ 8 දෙනා කියන එකට මේ මාර්ගඵල කියන ભેදේ නෙවෙයි තියෙන්නේ සෝතාපන්නෝ සෝතාපට්ටි ඵලසච්චි කිරියාවේ පටිපන්නෝ කියලා. ඒතර සෝතාපන්න තැනැත්තා ඉන්නවා. ඒ වගේම සෝතාපන්න ඵලයට පිළිවෙත් පුරන තැනැත්තා. ඵලසච්චි කිරියාවේ පටිපන්නෝ කියලා කියන්නේ පිළිවෙත් පුරන තැනැත්තා. ඒතර මෙන්න මේ විදිහට සමහර තැන්වල දක්වලා තියෙනවා. එතකොට ඒ නිසා මේ පුද්ගල 8 දෙනා දක්වනකොට අපි සමහර තැනකදී මේ මාර්ගස්ත පලස්ත කියන විදිහටත් තවත් සමහර තැනකදී සෝතාපන්න සෝතාපට්ටි ඵලසච්චි කිරියාවේ පැටිපන්නෝ කියන විදිහටත් දක්වලා තියෙනවා. ඉතින් ඔය අංගුත්තර අට්ඨනිකායේ තියෙන අට්ඨක නිපාතයේ තියෙන පඨම අට්ඨ පුද්ගල සූත්‍රයේ මෙන්න මෙහෙමයි කියන්නේ චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේටිතා ඒස සංඝෝ උජුබූතෝ පඤ්ඤාසීල සමාහිතෝ. එතකොට අපිට කියනවා සතර මාර්ගයට පිළිපන්නා වූ පුද්ගලයාත් සතර ඵලයේ පිහිටියා වූ පුද්ගලයාත් කියන මේ සංඝයා ඍජු වූයේ පඤ්ඤා සීල සමාහිතෝ ප්‍රඥා සීල සමාධියෙන් යුක්ත වූයේය කියලා. එතකොට චත්තාරෝච පටිපන්නා කියන එකෙන් කියන්නේ එතකොට මේ සතර
ඵලයන්ට එහෙම නැත්නම් සතර මාර්ගය ඵලයන් සාක්ෂාත් කර ගැනීම පිණිස පිළිපන්නා වූ පුද්ගලයා කියලා. ඉතින් ඒ පිළිබඳවත් එතනත් එතකොට මේ දක්ෂිනාරස සංඝයා කියලා කියනකොට මේ පුද්ගලයන් අදාළයි කියන එකයි කියන්නේ. ඒකයි කියන්නේ යජමානානම් මනුස්සානං පුඤ්ඤ පෙක්ඛාන පාණිනං කරෝතං ඕපදිකම් පුඤ්ඤං සංඝිහේ දින්නම් මහප්පලං කියලා. එතකොට යජමානානම් මනුස්සානං යදින මනුස්ස යදින කියලා කියන්නේ යාග කරන. ඒ කියන්නේ දන් දෙන මිනිස්සුන්ට පුඤ්ඤ පෙක්ඛාන පාණිනං පින් බලාපොරොත්තු වෙන ප්‍රාණීන්ට කරෝතං ඕපදිකම් පුඤ්ඤං උපදි විපාක එහෙමත් නැත්නම් ප්‍රතිසන්දි ප්‍රවෘත්ති වශයෙන් සැප විපාක ගෙන දෙන පින් කරන පුද්ගලයන්ට සංඝේ දින්නම් මහප්පලං සංඝයා කෙරෙහි දෙන ලද දේ මහත්ඵලයි මහානිසංසයි කියලා මේ ගාථාරත්ෙන් සඳහන් කරනවා. ඉතින් මේ නිසා මෙතනදී සෝතාපන්න භාවයට පිළිවෙත් පුරන තැනැත්තා මේ අෂ්ටාරි පුද්ගල සමූහයා කියන තැනට ඇතුළත් කරලා තියෙනවා. එතකොට දැන් මෙහෙම සෝතාපන්න තත්වයට පිළිවෙත් පුරන තැනැත්තා කියලා කිව්වහම එතනට අයිති වෙනවා තිසරණ සමාදන් වූ උපාසක කෙනා. හැබැයි අපි දැනගන්න ඕනේ දැන් මේ සංඝ කියන තැනට ඒ අයට අයිති වෙනවා කියලා. සමහර කෙනෙක් වැරදියට ඒක අර්ථකථනය කරනවා. මේ අෂ්ටාරි පුද්ගල සමූහයා කියලා කිව්වහම ඉතින් දැන් මාර්ගඵලලාභී ගිහි අයත් ඉන්න පුළුවන්. එතකොට ඒ ගිහි අයත් එහෙනම් සංඝ කියන තත්වයට අයිති වෙනවද කියලා. එතකොට එහෙම ගිහි අය සංඝ කියන තත්වයට අයිති වෙන්නේ නැහැ. ඒ අයිති වෙන්නේ නැත්තේ ඇත්තටම මෙතනදී මාර්ගඵලලාභී උනත් කවර හෝ ආකාරයට සංඝ කියලා කියනකොට මෙතෙන්ට අයිති වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආඥා චක්‍රයේ සම්පූර්ණයෙන්ම පිළිපදින අය. එතකොට දැන් අපි මාර්ගඵලලාභී ගිහි පුද්ගලයන් හෝ මාර්ගඵලලාභී මේ දෙව්බවුන් කියන අය කවුරුත් භාග්‍යතුන් වහන්සේගේ ආඥා චක්‍රයේ සම්පූර්ණයෙන්ම පිළිපදින පුද්ගලයෝ නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ආඥා චක්‍රය සම්පූර්ණයෙන් පිළිපදින පුද්ගලයන් බවට පත් වෙන්නේ උපසම්පදා සීලය ආරක්ෂා කරන උපසම්පදා භික්ෂුන් වහන්සේලා. ඒ නිසා මෙතනදී අපි මේ සංඝ කියන පදයට ඇතුළත් කරන්නේ ඇත්තටම භික්ෂුන් වහන්සේලා. එතන ශ්‍රාවක සංඝ රත්නය කියලා කිව්වහම භික්ෂුන් වහන්සේලාමයි අයිති වෙන්නේ. ඉතින් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා තමයි මෙතනදී විශේෂයෙන් අදහස් වෙන්නේ. නමුත් අපි සංඝ කියන කොටසට අර සාමණේර ස්වාමීන් වහන්සේලාත් සංඝලාභයට හිමිකමක් තියෙන අය නිසා අපි ඒ අයත් මෙතනදී අවිශේෂයෙන් ඇතුළත් කරනවා. ඒ නිසා බුදු ශාසනයේ පැවිදි වෙච්ච සියලු දෙනා තමයි මෙතනදී එතකොට මේ සංඝ කියන தත්ත්වයට අයිති වෙන්නේ. එහෙම නැතු අට්ඨපුරිස පුද්ගලා කියලා කියපු පමණින් මාර්ගඵලලාභී ගිහි පුද්ගලයන් දෙව්බඹුන් ආදී අය අපි සංඝ කියන තැනට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා එහෙමනම් අපි මේ සංඝ ගුණ සිහි කිරීමේදී යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ කියන තැනට අපි ඇතුළත් කරන්නේ මේ ශාසනයේ පැවිදි ගුණධර්ම පුරන උතුමන් වහන්සේලාමයි ඇතුළත් කරන්නේ. එතකොට දැන් අපි දැනගන්න ඕනේ අපි වර්තමානයේ වෙනකොට අපි සංඝයා කියලා සලකන්නේ මොන සංඝයාද? වර්තමානයේ ඉන්න සංඝයාද? එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ කාලේ පටන් මුල පටන් හිටපු සංඝයාද කියන මෙන්න මේ කාරණේ. අතරම සංඝ කියලා කිව්වහම සංඝ කියන පදයේදී අපි අදහස් කරගන්න ඕනේ මේ භාග්‍යතුන් වහන්සේගේ බුදු ශාසනයේ පළවෙනිම පැවිදි වෙච්ච අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ඉඳලා පැවතෙන සමස්ත මහා සංඝරත්නය. එහෙම නැති වුණොත් අපි යම්කිසි එක භික්ෂුන් වහන්සේ කෙනෙක් හෝ දෙතුන් නමක් හෝ යම් පෙරසක් විතරක් අපි මෙතනදී අදහස් කරොත් අපිට මේ සුපටිපන්න ආදී හැම සියලු ගුණාංග පිළිබඳව සලක ගන්නකොට ප්‍රායෝගිකව කෙනෙක්ගේ සිතට මේ ගුණ වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි සලකන්න ඕනේ ලෝකේ වාසය කරන දැන් මේ කාලෙත් පිළිවෙත් පුරන ගුණධර්ම පුරන මහා සංඝරත්නය වැඩ ඉන්නවා. ඒතර මේ පිළිවෙත් පුරන ගුණධර්ම පුරන මහා සංඝරත්නය සහ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මුලම හිටපු සංඝයාගේ ඉඳලා මේ අවිච්ඡින්නව පැවතෙන මහා සංඝරත්නය කියන එක තමයි අපි අරමුණු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි සංඝයා පිළිබඳව මේ විදිහට දැනගෙන අපි තවදුරටත් සලකා ගන්න පුංචි කාරණයක් අපි මෙතෙන්ට ඇතුළත් කරලා තියෙනවා. ඒ තමයි දැන් මේ සංඝ කියන පදයෙන් සමූහ අදහස් වෙනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ අග්ගපසාද සූත්‍රයේ මේ ලෝකේ කොච්චර සමූහ හිටියත් හැම සියලු සමූහයන් අතරේ
අග්‍රම සමූහයේ බවට පත් වෙන්නේ ශ්‍රේෂ්ඨම සමූහයේ බවට පත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සමූහයයි කියලා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තමයි අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා මෙතනදී අදහස් කරන්නේ. ඉතින් ඒ කාරණය භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා යාවතා භික්කවේ සංඝාවා ගණාවා තථාගත ශාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. එතකොට යම් තාක් සංඝයා ගණය ඉන්නවා නම් ඒ අතරේ තථාගත ශ්‍රාවක සංඝයාම අග්‍රයි කියලා සඳහන් කරනවා. ඒ තථාගත ශ්‍රාවක සංඝයා කෙරෙහි සිත පහදවා ගන්න අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා කියලා අග්ගපසාද සූත්‍රාන්ත දේශනාවේ සඳහන් කරනවා. ඒ නිසා මේ කාරණයක් සිහිපත් කරගෙන අපි සංඝයාගේ ගුණ මෙනෙහි කරන්න ආරම්භ කරන්න ඕනේ. ඒතර සංඝයාගේ ගුණ මෙනෙහි කරනකොට අපි සලක ගන්න ඕනේ එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ දේශනාව අනුව සංඝයා කෙරෙහි සිත පහදවා ගන්න අයට අග්‍ර වූ සැප විපාක ගෙන දෙන නිසා මේ සංඝානුස්සති භාවනාව සිද්ධ කිරීම කියලා කියන්නේ මහත්ඵල මහානිසංස භාවනාවක් කියන කාරණය සිහිපත් කරගෙන අපි සංඝානුස්සති භාවනාවට අවතීර්ණ වෙන්න අවශ්‍යයි. තර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිබඳව මෙනෙහි කරද්දී සංඝානුස්සති භාවනාව වශයෙන් සංඝගුණ මෙනෙහි කරද්දී මුලින්ම අපි මහා සංඝරත්නයේ ගුණ කෙටියෙන් සියලුම ගුණ අපි මුලින්ම කෙටියෙන් සලක ගන්න එක වැදගත්. දැන් අපි බුද්ධානුස්සති භාවනාව කරනකොටත් අපි බුදු ගුණ 9 අපි මුලින්ම කෙටියෙන් අර්ථ අවබෝධ කරගත්තා. ඊට පස්සේ දහම් ගුණ ධම්මානුස්සති භාවනාව සිදු කරනකොට දහම් ගුණ 6 අපි කෙටියෙන් අර්ථ විවරණය කරගත්තා. ඒ අනුව තමයි අපි ඊට පස්සේ විස්තර වශයෙන් මේ භාවනාව සිදු කරේ. ඒ විදිහටම සංඝානුස්සති භාවනාව කරද්දීත් අපි සංඝ ගුණ සියල්ල මුලින්ම කෙටියෙන් මතක තියාගෙන ඒ සියල්ල අනුපිළිවෙලින් සිතෙන් මෙනෙහි කරමින් අපි මේ භාවනාව ආරම්භ කරනවා නම් එතකොට අපිට ඊට පස්සේ එකිනෙක සංඝ ගුණයක් වෙන වෙනම මෙනෙහි කරන්න ඒක පහසුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි සංඝ ගුණ සියල්ල කෙටියෙන් ගෙන අපි මෙනෙහි කරන්න ඕනේ. ඉතින් එතනදී අපි කලින් කියවා වගේ අපි මෙතනදී මහා සංඝරත්නය කියලා කිව්වහම අපි සිහිපත් කරගන්න අපි මේ සංඝ ගුණ සිහි කරන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් පැවතගෙන ආපු ආර්ය මහා සංඝරත්නය. උතර සමහර වෙලාවට අපි දකින වර්තමානයේ මේ වර්තමාන ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ යම් යම් නොමනා ක්‍රියාකලාපයන් දැකලා බොහෝ දෙනෙක් මහා සංඝරත්නය කෙරෙහි අපහැදෙන අවස්ථාවන් තියෙනවා. මේ නිසා සංඝගුණ භාවනාව සිද්ධ කරද්දී මේ කාරණා සිහිපත් කරගෙන සමහර වෙලාවට යම් කෙනෙකුට අපහැදීමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි සංඝයා කෙරෙහි පැහැදීම කියන කාරණේ අපි හොඳටම තේරුම් ගන්න ඕනේ. මහා සංඝරත්නය කියලා කිව්වහම මහා සංඝරත්නය කියන එකට අයිති වෙනවා තථාගතයන් වහන්සේගේ මුල්ම ශ්‍රාවකයන් වහන්සේලාගේ ඉඳලා පැවතෙන හැම සියලු ස්වාමින් වහන්සේලාම. ඒ නිසා උන්වහන්සේලාගේ සමස්ත මහා සංඝරත්නයේ ගුණ කියලා කිව්වහම ඒ තුලට බොහෝ සුවිශේෂී ගුණාංග ඇතුළත් වෙනවා. ඉතින් අද වර්තමානයේ ඇතැම් ස්වාමින් වහන්සේලා අතින් යම් යම් අඩුපාඩු සිදු වුණාට සිල් ගුණදම් පුරන බොහෝ ගුණධර්මයන්ගෙන් සමන්නාගත භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් වර්තමානයේ වැඩ ඉන්නවා. ඒතර මේ නිසා මේ ප්‍රතිපත්ති පුරන ගෞරවනීය මහා සංඝරත්නයේ හැම සියලු දෙනාම එකට සිහිපත් කරගෙන ආර්ය මහා සංඝරත්නයේ ගුණයන් නැවත නැවතත් මෙනෙහි කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. ඒ නිසා අපි සංඝානුස්සති භාවනාව සිදු කරන්න පළමු කොටම අපි මේ මහා සංඝරත්නයේ එකිනෙක ගුණයන් කෙටියෙන් අපි සිහිපත් කරගන්න ඕනේ. ඒ අනුව ගුණ 9ක් තියෙනවා. නව සුපටිපන්නාදී සංඝ ගුණ 9ක් තියෙනවා. ඒ අතරේ පළවෙනි ගුණය තමයි සුපටිපන්න කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා සංඛ්‍යාත මනා පිළිවෙතට සුන්දර පිළිවෙතට පිළිපන් හේන් සුපටිපන්න නම්මන සේක කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ මනා පිළිවෙතට සුන්දර පිළිවෙතට පිළිපන්න නිසා අපි සුපටිපන්න කියලා කියනවා. එතකොට මේ සුන්දර පිළිවෙත තමයි අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන පිළිවෙත. එතකොට මේ කාරණේ අපි ඉදිරියේ විස්තර වශයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම දෙවනුව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා සංඛ්‍යාත
ඍජු වූ අවංක පිළිවෙතක යෙදෙන නිසා උජුපටිපන්න කියලා කියනවා. එතකොට මනා පිළිවෙතට යෙදුණු නිසා සුපටිපන්න කියලා කිව්වා. ඍජු පිළිවෙතට පිළිපන්න නිසා උජුපටිපන්න කියලා කිව්වා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මේ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා සංඛ්‍යාත නිවනට හේතු වන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවන පිළිවෙතේ යෙදෙන නිසා ඥායපටිපන්න කියලා කියනවා. ඒතර ඥායපටිපන්න කියන වචනෙන් පැහැදිලි කරනවා නිවනට හේතු වන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරවන පිළිවෙත කියන එක. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අදි ශීල, අදිචිත්ත, අදි ප්‍රඥා සංඛ්‍යාත ගරු කිරීමට සුදුසු සංසාර දුකින් අත මිදීමට අනුරූප වූ පිළිවෙතෙහි යෙදෙන නිසා සාමීචි පටිපන්න කියලා කියනවා. ඒ නිසා ගරු කිරීමට සුදුසු සංසාර දුකින් අත මිදීමට අනුරූප පිළිවෙතෙහි යෙදෙන නිසා සාමීචි පටිපන්න කියලා කියනවා. ඒතර සුදුසු පිළිවෙත කියන එක තමයි සාමීචි පටිපන්න කියලා කියන්නේ. ඒ වගේම යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපරිස පුද්ගලා කියන කාරණේ යම් ඒ පුරුෂයුගල සතරක් වේද පුරුෂයන් පුද්ගලයන් 8 දෙනෙක් වේද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතේ මේ ආහුනෙයෝ ඊතා දුර සිට නමුත් ගෙනවිත් පුදන සිව්පසේ පිළිගැනීමට සුදුසුයි. පාහුනෙයෝ ප්‍රියමනාප දුර සිට පැමිණෙන ප්‍රියමනාප ඥාති මිත්‍රාදීන් උදෙසා පිළියෙල කර දී උනවද පිළිගැනීමට සුදුසුයි. දක්ඛිනෙයෝ සදහැවතුන් විසින් පරලොව සැපපතා දෙන දාණය එහෙමත් නැත්නම් දක්ෂිනාව පිළිගැනීමට සුදුසුයි. අංජලි කරණීයෝ සකල ලෝකයා විසින්ම ඇඳිලි බැඳ දොහොත් මුදුන් තබා නමස්කාරය පිළිගැනීමට සුදුසුයි. පුඤ්ඤක්ඛෙතන් ලෝකස්ස සියලු ලෝකයාට උතුම් පුණ්‍යක් ශේස්ත්‍රයක්. මෙන්න මේ විදිහට ආර්ය මහා සංඝරත්නයේ ගුණ සියල්ලම අපි කෙටියෙන් මුල සිට අගටත් අග සිට මුලටත් මෙනෙහි කරන්න ඕනේ. ඒ විදිහට මෙනෙහි කරනකොට මහා සංඝරත්නයේ ගුණ අරමුණු කරගෙන සිතේ පැහැදීම ශ්‍රද්ධාව දියුණු වෙනවා. අන්න ඒ තුලින් සිතේ සමාධිමත් භාවයක් ඇති වෙනවා. මේ විදිහට සංඝයාගේ මහා සංඝරත්නයේ ගුණ මේ 9 අපි කටපාඩම් කරගන්න ඕනේ. හොඳයි කටපාඩම් කරගන්නවා නම් කරගෙන මනසින් ඒ පාඩමින් මේක මුලින් ඉඳලා අගට අගේ ඉඳලා මුලට ටිකක් මෙනෙහි කරනවා. මේ විදිහට මුලින් ඉඳලා අගට අගේ ඉඳලා මුලට මෙනෙහි කරනකොට ඒ මහා සංඝරත්නය පිළිබඳව සමස්ත අදහසක් අපිට හිතේ ගොඩනගෙනවා. ඒ සමස්ත අදහස මෙන්න මේ සමස්ත අදහස තුලින් තමයි අපිට මහා සංඝරත්නය කෙරෙහි පැහැදීම ඒ තුල සිතේ ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ. ඒ තුල සිතේ සමාධිමත් භාවය ඇති වෙන්නේ. ඒතර ඒ නිසා එතනින් අනතුරුව තමයි අපි ඒ Tamanට කැටිව සියල්ල අරමුණුව වැටහෙන මහා සංඝරත්නයේ ගුණ එකක් එකක් විස්තර වශයෙන් මෙනෙහි කරන්න ආරම්භ කරන්නේ. ඒ නිසා විස්තරාත්මක සංඝානුස්සති භාවනාව පුරුදු පුහුණු කරන්න බලාපොරොත්තු වෙන අය එතනින් ඉදිරියට සංඝ ගුණ සියල්ල එකක් එකක් පිළිබඳව වෙන වෙනම අවබෝධය ලබා ගන්න ඕනේ. ඒ අනුව මුලින් මේ විදිහට කෙටියෙන් සංඝ ගුණ මෙනෙහි කරලා ඊට පස්සේ අපි එකිනෙක සංඝ ගුණේ වෙන වෙනම අරගෙන භාවනාව සිද්ධ කළ යුතු වෙනවා. ඒ අනුව පළවෙනි ගුණය අපි සලකා ගත්තොත් මහා සංඝරත්නය පිළිබඳව පළවෙනි ගුණය සඳහන් කරනවා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා කියනවා. තර සුපටිපන්න කියන වචනය අපිට පැහැදිලි කරන්නේ මෙන්න මෙහෙමයි විසුද්ධි මාර්ගය. සුපටිපන්නෝති සුට්ටු පටිපන්නෝ සම්මා පටිපදං අනිවත්ති පටිපදං අනුලෝම පටිපදං අපච්චනීක පටිපදං ධම්මානුධම්ම පටිපදං පටිපන්නෝති වුත්තං හෝති. සුපටිපන්න යනු සුට්ටු පටිපන්නෝ මනාව පිළිපන්නේය කියන අර්ථය තමයි සුපටිපන්න කියලා කියන්නේ. මනාව පිළිපන්නේය කියලා කියන්නේ මොකක්ද? සම්මා පටිපදං සම්‍යක් ප්‍රතිපදාවට පිළිපන්න බව. අනිවත්ති පටිපදං අනිවර්තති ප්‍රතිපදාවට පිළිපන්න බව. අපච්චනීක පටිපදං අනුලෝම පටිපදං අනුලෝම ප්‍රතිපදාවට පිළිපන්න බව. අපච්චනීක පටිපදං අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්න බව. ධම්මානුධම්ම පටිපදං පටිපන්නෝති උත්තං හෝති ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්න බව. එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය
සම්‍යක් ප්‍රතිපදාවට පිළිපන්න උතුමන් වහන්සේලා. අනිවර්ති ප්‍රතිපදාවට පිළිපන්න උතුමන් වහන්සේලා. අනුලෝම ප්‍රතිපදාවට පිළිපන්න උතුමන් වහන්සේලා. අවිරුද්ධ ප්‍රතිපදාවට පිළිපන්න උතුමන් වහන්සේලා. ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන්න උතුමන් වහන්සේලා. මෙන්න මේ නිසා අපි මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නෝ කියලා සඳහන් කරනවා. සුපටිපන්න කියලා කියන්නේ සුට්ඨු පටිපන්නෝ කියන අර්ථය. මනාව පිළිපන්න කියන අර්ථය. එතකොට මෙතන සඳහන් කරනවා එහෙමනම් මොකක්ද මේ පිළිවෙත? ඒ තමයි අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන පිළිවෙත. මෙන්න මේ පිළිවෙත මනා පිළිවෙත කියලා කියනවා. සුන්දර පිළිවෙත කියනවා, නිවැරදි පිළිවෙත කියනවා. අන්න ඒ නිසා ඒ පිළිවෙතට පිළිපන්න නිසා අපි මේ සංඝ රත්නය සුපටිපන්න කියලා සඳහන් කරනවා. ඉතින් අපි මෙතනදී ප්‍රතිපදාවක් සඳහන් කරනවා. සම්මා පටිපදං, අනිමත්ති පටිපදං යන ආදී පටිපදාවක්, ප්‍රතිපදාවක්. මොකක්ද ප්‍රතිපදාවක් කියන්නේ? යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් අදිෂ්ඨාන කරගෙන හෝ සමාදම් වෙලා හෝ ප්‍රකෘති චාරිත්‍රයේ වශයෙන් හෝ පවත්වන කටයුතු සමුදායකට තමයි අපි ප්‍රතිපත්තිය කියලා කියන්නේ. එතකොට යම්කිසි පුද්ගල සමුදායක්, යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල සමුදායක් යම්කිසි කටයුතු සමුදායක් පිළිපදිනවා නම්, ඒකට යෙදිලා ඉන්නවා නම්, අන්න ඒකට අපි කියනවා ඒක ප්‍රතිපත්තියක් කියලා කියනවා. මේ ප්‍රතිපත්ති අතරේ තියෙනවා යහපත් ප්‍රතිපත්ති තියෙනවා, අයහපත් ප්‍රතිපත්ති තියෙනවා. එතකොට යහපත් ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් නිවැරදි ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් සම්‍යක් ප්‍රතිපත්තිය කියන එක තමයි අපි මෙතන අදහස් කරන්නේ. හැබැයි වැරදි ප්‍රතිපත්ති, මිත්‍යා ප්‍රතිපත්ති කියන ඒවාත් තියෙනවා. ඒතර තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය පිළිබඳව සඳහන් කරන්නේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මේ නිවැරදි ප්‍රතිපදාවට, සම්‍යක් ප්‍රතිපදාවට පිළිපන්න උතුමන් වහන්සේලා. එතකොට ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ප්‍රතිපදාව තුළ තියෙනවා ප්‍රධාන අංග තුනක්. සීලය තියෙනවා, සමාධිය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. එතකොට මේ සීල, සමාධි, ප්‍රඥා කියන කරුණු තුන තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් උදෙසා දේශනා කරන ලද සම්‍යක් ප්‍රතිපත්තිය බවට පත් වෙන්නේ. එතකොට මේ සම්‍යක් ප්‍රතිපත්තිය තුළ සීලය කියලා කියන්නේ කරුණු හතරක් අපි සීල නිර්දේශය කතා කරා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රතිසන්නසිද සීලය සහ ආජීව පාරිශුද්ධි සීලය කියන කරුණු හතර. සමාධි කියලා එතකොට සමාධිය කියන එකට ඇත්තටම සමාධි ප්‍රඥා කියන දෙකටම ඇතුළත් වෙනවා සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මෙන්න මේ දේවල්. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩිම කියන එක අයිති වෙනවා සමාධි ප්‍රඥා කියන කරුණු දෙකට. එතකොට ඒ වගේම මේ පිළිවෙත් පිරීම කියන එක තුලට අයිති වෙනවා එහෙමනම් සතර ධ්‍යාන, අෂ්ට සමාපatti, අෂ්ට විමෝක්ෂ, අෂ්ට අභිභායතන, පංච අභිඤ්ඤා, සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්ත්වය කියන මෙන්න මේ දේවල් උදෙසා කරන ලබන සියලු කටයුතු තමයි අපි මේ පිළිවෙත් පිරීම කියන එකට අයිති වෙන්නේ. ඒතර එතන මේ පිළිවෙත් පිරීම මේ නිසා ආරම්භය තමයි සීල සංවරය කියන තැන. ඒ නිසා සීල සංවරයේ පටන් අරගෙන සීල සංවරයේ ඉඳලා තථාගතයන් වහන්සේ මේ දේශනා කරපු හැම සියලු කටයුත්තක්ම සම්මා ප්‍රතිපත්තිය, සම්‍යක් ප්‍රතිපත්තිය කියන එකට අයිති වෙනවා. ඉතින් මේ පිළිබඳව නිර්දේශපාලිය දක්වනවා මේ සම්මා පටිපදාව කියලා කියන එකට අයිති වෙන දේවල් නිර්දේශපාලිය විස්තර කරනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීල පරිපූර්ණය, ඉන්ද්‍රියෙහි ගුත්තද්වාර භාවය, භෝජනේ මාත්‍රාඥතාවය, ජාගරියාන යෝගය, සති සම්පජඤ්ඤය, සතර සතිපට්ඨාන, සතර සම්‍යක්පදාන, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සප්තබොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග සහ නිර්වාණගාමිනී ප්‍රතිපදාව කියන මෙන්න මේ හැම සියල්ලක්ම සම්‍යක් ප්‍රතිපදාව කියන එකට අයිති වෙනවා කියලා සඳහන් කරනවා. ඒතර මේ සියල්ලම ආවරණය වෙනවා සීල, සමාධි, ප්‍රඥා කියන කරුණු තුනෙන්. අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි පඤ්ඤා සික්ඛා කියන මෙන්න මේ තුනට මෙන්න මේ හැම සියල්ලක්ම සංග්‍රහ වෙනවා. මේ නිසා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියන මෙන්න මේ සම්මා පටිපදාවට, සම්‍යක් ප්‍රතිපත්තියට පිළිපන්න උතුමන් වහන්සේලා. අන්න ඒ නිසා
ඒ යහපත් ප්‍රතිපදාවට, ඒ නිවැරදි ප්‍රතිපදාවට, ඒ සම්‍යක් ප්‍රතිපදාවට පිළිපන නිසා අපි ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට සුපටිපන්න කියලා කියනවා. ඉතින් මේ සුපටිපන්න භාවයට එනකොට මේ අදි සීල සික්ඛා, අදිචිත්ත සික්ඛා, අදිපඤ්ඤා සික්ඛා කියන මේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව පුරන්නේ කවුද කියලා කිව්වහම මේ ප්‍රතිපදාව පුරන අයට අයිති වෙනවා ශෛක්ෂ්‍ය කල්යාණ ප්‍රතක්ජන භික්ෂුන් වහන්සේලා වාගේම ශෛක්ෂ්‍ය භික්ෂුන් වහන්සේලාත් මෙතෙන්ට අයිති වෙනවා. ශෛක්ෂයි කියලා කියන්නේ හික්මෙන අරහත් මාර්ගඥාණයට මෙපිටින් ඉන්න හැම සියලු දෙනා. සෝතාපන්න මාර්ගයේ ඉඳලා. ඒතර කල්යාණ ප්‍රතක්ජන කියලා කියන්නේ ඊටත් මෙහා ප්‍රතක්ජන භික්ෂුන් වහන්සේලා. ඒතර මේ දෙපිරිසම ඇත්තටම මේ නිවැරදි ප්‍රතිපදාව පුරන නිසා සුපටිපන්න කියන තත්ත්වයට අයිති වෙනවා. ඒ වගේම තමයි එතනින් එහාට අසෛක්ෂය කියලා කියන රහතන් වහන්සේලා මේ ප්‍රතිපත්තිය පුරලා ඉවර වෙච්ච නිසා ඒ අය සුපටිපන්න කියලා කියනවා. එතකොට මුල් පිරිස සුපටිපන්න කියලා කියන ඒ ප්‍රතිපත්තියට යෙදිලා ඉන නිසා සුපටිපන්න කියලා කියනවා. රහතන් වහන්සේලා මේ ප්‍රතිපත්තිය පුරලා අවසන් කරපු නිසා සුපටිපන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේ ප්‍රතිපදාව එමනම් අපි සුපටිපන්න කියන වචනය පැහැදිලි කරන තැන කිව්වේ සුපටිපන්නෝති සුට්ටු පටිපන්නෝ සම්මා පටිපදං අනිවත්ති පටිපදං අනුලෝම පටිපදං අපච්චනීක පටිපදං ධම්මානුධම්ම පටිපදං පටිපන්නෝති උත්තං හෝති කියලායි කියවේ. ඒ නිසා මෙතන මේ කියන ප්‍රතිපදාව පැහැදිලි කරන තවත් වචන කීපයක් අපිට මෙතන විසුද්ධි මාර්ගයේ දක්වනවා. මේක සම්මා පටිපදං කියලා කියනවා සම්‍යක් ප්‍රතිපදාව. සම්‍යක් ප්‍රතිපදාව කියන එක දැන් අපි පැහැදිලි කරා. ඇයි ඒක සම්‍යක් ප්‍රතිපදාව කියලා කියන්නේ? ඒ ප්‍රතිපදාව තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු සීල සමාධි ප්‍රඥා කියන මේ අංග තුනට අයිති වෙන ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාවට කියනවා අනිවත්ති ප්‍රතිපදාව කියලා. මේ ප්‍රතිපදාවටම කියනවා අනුලෝම ප්‍රතිපදාව කියලා. මේ ප්‍රතිපදාවටම කියනවා අපච්චනීක ප්‍රතිපදාව කියලා. මේ ප්‍රතිපදාවටම කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. මොකක්ද අනිවත්ති ප්‍රතිපදාව කියලා කියන්නේ? අනිවත්ති ප්‍රතිපදාව කියලා කියන්නේ නිවත්ති කියන වචනයෙන් තේරුම ආපහු හැරෙනවා කියන එකයි. නිවත්ති කියලා කියන්නේ ආපහු හැරෙනවා කියන එකයි. එතකොට යම් කිසි කෙනෙක් මේ යම් ප්‍රතිපදාවකට පිළිපන්නා නම් ඒ ප්‍රතිපදාවට පිළිපන්න කෙනා ඒ ප්‍රතිපදාවෙන් ආපහු හැරෙනවා නම් අන්න ඒ ප්‍රතිපදාව අපි කියනවා අනිවත්ති නෙවෙයි ඒක නිවත්ති ප්‍රතිපදාවක්. ඒ කියන්නේ ආපහු හැරෙන්න පුළුවන්. හැබැයි මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව කියලා කෙනෙක් එහෙම එකක් නෙමෙයි. මේ දුක් නසන නිවන කියලා කිව්වහම ඒ නිවන ඒ තුලින් අපි යම්කිසි කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ වෙනවා නම් ඒ ප්‍රහාණය වෙච්ච කෙලෙස් නැවත වාරයක් උත්පාදනයක් වෙන්නෙම නැහැ. යම් කෙලෙසයක් සහමුලින් ප්‍රතිපාදනයේ සහමුලින් ප්‍රහාණය සිදු කරා නම් ඒ සහමුලින් ප්‍රහාණය කරපු කෙලෙස් නැවත වාරයක් උත්පාදනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවට අපි කියනවා අනුත්පාද නිරෝධයක් වෙනවා කියලා. කියන්නේ නැවත උපදින්නේ නැතුවම කරන නිරෝධයක්. මේ නිසා යම්කිසි කෙනෙක් යම් ප්‍රතිපදාවට පුරලා ඒ තුලින් යම් කෙලෙස් ප්‍රමාණයක් නැසුණා නම් නැවත උපදින්නේ නැති වෙන්න අන්න ඒ ප්‍රතිපදාව එහෙමනම් නැවත ආපහු හැරෙන්නේ ප්‍රතිපදාවක් වෙනවා. අන්න ඒ නිසා ඒකට අපි කියනවා අනිවත්ති ප්‍රතිපදාවක් කියලා. නිර්වාණය කියලා කියන්නේ මේ සියලුම සංකත දෙයින් විනිර්මුක්ත වෙච්ච තැන. අන්න ඒ විනිර්මුක්ත වෙච්ච තැනක් නිසා ඒ තුලින් ලැබෙන සැපේ කියලා කියන එක. දැන් යමක් සංකතයි නම් හේතුන්ගෙන් හටගන්න දෙයක් නම් ඒ සැපේ උපදවන්න අපි නැවත නැවතත් හේතු සම්පාදනය කරන්න ඕනේ. නමුත් නිවන කියලා කියන්නේ අසංකත ධාතුවක්. අසංකත නිසා අපිට නිවන කියන එක උත්පාදනය කරන්න ඒ තුලින් ලැබෙන සැපේ උත්පාදනය කරන්න අපි නැවත නැවතත් වෙහෙසෙන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒ නිසා අපිට කියනවා මේ අනුත්පාද නිරෝධයේ පිණිස තියෙන ප්‍රතිපදාවක් කියලා. ඒකට අපි කියනවා ඒ නිසා මේක අනුත්පාද නිරෝධේ නෙවෙයි මේ සියලුම නිවනට එළඹෙන පුද්ගලයාට ලැබෙන සැපේ කියලා කියන එක නැවත හේතුන්ගෙන් හටගත යුතු නැති නිසා ඒ සැපය අපි මනවින්ම ලැබෙන සැපයක් බවට පත් වෙනවා. ඒ සැපය අපිට නැවත නැති වෙන දෙයක් නෙවෙයි. මෙන්න මේ නිසා අපි කියනවා මේ නිවන
පිළිපැදීම කියන එක නිවනට යොමු වෙන ප්‍රතිපදාව කියන එක අනිමත්ති ප්‍රතිපදාවක් කියලා. යම්කිසි ප්‍රතිපදාවක් පුරලා යම් සැපයක් ලබා ගන්නව නම් ඒ සැපේ උපදවා ගැනීමට නැවත නැවතත් අපි හේතු සම්පාදනය කළ යුතුයි නම් එතකොට මේ ප්‍රතිපදාව අනිමත්ති ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. යම් දවසක ඔහු හේ අතෑරියොත් එතකොට ඒ සැපේ නොලැබෙන නිසා. නමුත් නිවන කියලා කියන එක එහෙම හේතුන්ගෙන් හටගන්න දෙයක් නොවන නිසා ඒ සඳහා යම් කෙනෙක් පිළිවෙත් පුරනවා නම් ඒ පිළිවෙත් පුරන දේ ආපසු හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි මේ ආපසු නොහැරෙන ස්වභාවය අපි කියනවා අනිමත්ති පටිපදාව කියලා. තවත් විදිහට කියනවා නම් ප්‍රතිපත්ති ධර්මයන් ප්‍රතිපක්ෂ ධර්මයන් නැවත පවතින්නේ නැහැ කියන කාරණය නැවත පවතින්නේ නැති විදිහටම ඉවත් කරනවා කියන කාරණය තමයි මේ අනිමත්ති පටිපදා කියන එකෙන් සඳහන් කරන්නේ. ඒ නිසා ඒ සම්‍යක් ප්‍රතිපදාව අනිමත්ති ප්‍රතිපදාව කියලා අපි ඒකට කියනවා. ඒ වගේම තමයි මේකට කියනවා අනුලෝම ප්‍රතිපදාව කියලා. අනුලෝම ප්‍රතිපදාව කියලා කියන්නේ ඇයි මේ නිර්වාණයට අනුලෝම වන ප්‍රතිපදාවක් නිසා. නිර්වාණයට අවිරුද්ධ ප්‍රතිපදාවක් නිසා. ඒතර දැන් ලෝකේ නොඑක් ප්‍රතිපදාවන් තියෙනවා. ඒ ප්‍රතිපදාවන් බොහෝ ප්‍රතිපදාවන් නිවනට අනුලෝම වන ප්‍රතිපදාවන් නෙවෙයි. යම් දැන් ප්‍රතිපදාවන් ප්‍රධාන කොටස් දෙකකට සහ තුනකට භාග්‍යතුන් වහන්සේ බෙදනවා කාම සුකල්ලිකානුയോഗය අත්තකිලමතානුയോഗය සහ මධ්‍යම ප්‍රතිපදාව කියලා. එතකොට කාම සුකල්ලිකානුയോഗය කියලා කියවහම පංචකාම සම්පත්තීන් අත්විඳීම උදෙසා තියෙන ප්‍රතිපදාව ගත්තහම ඒ පංචකාම සම්පත්තීන් අත්විඳීම සඳහා තියෙන ප්‍රතිපදාව නිවනට අනුලෝම වන ප්‍රතිපදාවක් නෙවෙයි. ඒ තුලින් අපිට පස්කම් සැපේ කියන එක ලබා ගන්න පුළුවන් වුණාට අපිට හැමදාමත් සැපයක් බවට පත් වෙන නිවන කියන එකකින් ලැබෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් අත්ත කිලමතාන යෝගය ගත්තාම අත්ත කිලමතාන යෝගය කියන එකත් නිවනට අනුලෝම වන ප්‍රතිපදාවක් නෙමෙයි. මේ නිසා දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලයේ නොඑක් ෂට් ශාස්ත්‍රූන් වහන්සේලා හිටියා. ඒ අය නොඑක් මිත්‍යා ප්‍රතිපදාවන් දේශනා කරා. ඒ විතරකුත් නෙවෙයි ඊට අමතරවත් නොඑක් මිත්‍යා ප්‍රතිපදාවන් දේශනා කරපු යම් ශාස්ත්‍රූන් වහන්සේලා යම් අය භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටියා. ඒත් අද වර්තමානයේත් එහෙම තියෙනවා. ඒතර මේ ප්‍රතිපදාවන් නිවනට අනුලෝම වෙන්නේ නැහැ. නිවනට යොමු වෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාව සම්පූර්ණ කරලා ඒක පූර්ණේ කරලා නිවනට යොමු වෙන්න හැකියාව තියෙනවා. අන්න ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාවට අපි කියනවා අනුලෝම ප්‍රතිපදාව කියලා. ඒ වගේම තමයි අනුලෝම වන නිසාම නිවනට විරුද්ධ වෙන්නේ නැහැ. දැන් යම් කිසි දෙයක් නිවනට අනුලෝම වෙන්නේ නැත්නම් එතකොට ඒක නිවනට විරුද්ධයි. දැන් කාම සුකල්ලිකාන යෝගී ගත්තාම කම්සප විඳිනවා කියලා කියන එක නිවනට අනුලෝම වන ප්‍රතිපදාවක් නෙවෙයි නිවනට විරුද්ධ ප්‍රතිපදාවක්. එතකොට අන්න නිවනට විරුද්ධ වෙන ප්‍රතිපදාවක් නිසා ඒකට අපි කියනවා විරුද්ධයි කියලා කියන වචනෙට අපි කියනවා පච්චනීකයි කියලා. හැබැයි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සීල සමාධි ප්‍රඥා කියන මාර්ග ප්‍රතිපදාව මෙන්න මේ ප්‍රතිපදාව නිවනට අනුලෝම වන නිසා මේකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට කියනවා අපච්චනීක ප්‍රතිපදාව කියලා. ඒ වගේම තමයි ඒ ප්‍රතිපදාව ධර්මයට සහ අනුධර්මයට අනුරූප ස්වභාව ප්‍රතිපදාවක්. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ ඒකයි. ඒතර ධර්මයේ කියලා මෙතන අදහස් කරන්නේ සතර මාර්ග සතර ඵල නිර්වාණය කියන මෙන්න මේ නවලෝකෝත්තර සද්ධර්මය. අනුධර්ම කියලා කියන්නේ විදර්ශනාවලට. එතකොට මෙන්න මේ ධර්මයටත් සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ධර්මයටත් විදර්ශනා සංඛ්‍යාත අනුධර්මයටත් අනුරූප ප්‍රතිපදාවක් අනුරූප ස්වභාවයක් තියෙන ප්‍රතිපදාවක් නිසා අපි මේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපදාවට කියනවා ධම්මානුධම්ම පටිපදාව කියලා කියනවා. ඊට පස්සේ මේ නිවන කියන එකට අපි වචනයක් කියනවා න්‍යාය කියලා. දැන් අපි න්‍යාය පටිපන්න කියන වචනේ පැහැදිලි කරද්දී අපි ඒක තවදුරටත් විස්තර වශයෙන් සඳහන් කරනවා. නිවනට කියනවා ඥාය කියලා. ඥායන්ති නිබ්බාණං කියලා සඳහන් කරනවා. මෙන්න මේ නිසා යම් කෙනෙක් යම් ප්‍රතිපදාවක් පුරලා පැමිණිය යුතු නිවනක් තියෙනවා නම් අන්න ඒ නිවනට ඥාය කියලා කියනවා. ඒ නිවනට අනුලොම් වන නිසා ඒ අනුලොම් වන ප්‍රතිපත්තිය තුල මෙන්න මේ ඥාය කියන ස්වභාවයේ යුක්තයි කියලා කියනවා.
එතකොට මේ න්‍යාය ස්වභාවයේ යුක්ත ප්‍රතිපදාව නිසා තමයි අපි ඇත්තටම නිවනට යොමු ප්‍රතිපදාව කියන අර්ථයෙන් මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ න්‍යාය පටිපන්න කියලා කියන්නේ. නිවනට යොමු වුණු ප්‍රතිපදාවට පිළිපන්න පිරිසක් කියලා අදහසින්. ඒතර මේ නිසා න්‍යාය කියන වචනේ එමෙ න්‍යාය කියන වචනයෙන් නිර්වාණය අදහස් කරනවා. මේ නිසා යම් කිසි කෙනෙක් මේ සීල සමාධි ප්‍රඥා කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයට දැන් සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ප්‍රතිපදාව තුළ තියෙන ඒ කාරණෙත් අපි දැනගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම. දැන් අපි ගත්තොත් මජ්ක්‍ධිම නිකායේ චුල්ල වේදාල සූත්‍රයේ ආගේ සූත්‍රයකට ආවහම ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුන ඇතුළට සංග්‍රහ කරලා දක්වනවා. එතකොට දැන් අපි ගත්තොත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා කියන එක ප්‍රඥාව. ඊට පස්සේ සම්මා වාචා කම්මන්ත ආජීව කියන තුන සීලය. ඊට පස්සේ සම්මා වායාම සති සමාධි කියලා කියන ටික සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන මෙන්න මේ කරුණු තුන අයිති වෙනවා සමාධිය කියන එකට. මේ නිසා සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව වඩනවා කියලා කියන්නේ අතරම ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරනවා කියන කාරණය. මෙන්න මේ නිසා යම් කිසි කෙනෙක් මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා නම් එහෙමත් නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපත්තිය පුරනවා නම් ඒ ප්‍රතිපත්තිය ඇත්තටම නිවනට යොමු වෙච්ච නිවනට යොමු කරන ස්වභාවය කියන මේ න්‍යාය ස්වභාවයෙන් යුක්තයි. අන්න ඒ නිසා අපි කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදාව කියලා කියන එක චතුරාර්ය සත්‍ය ධර්මය යතහා ස්වභාවයෙන් අවබෝධ කරවන සුළු ප්‍රතිපදාවක් කියලා. මෙන්න මේ නිසා මේ යතහා ස්වභාවයෙන් අවබෝධ කරවන සුළු ප්‍රතිපදාවක් කියන කාරණේට සඳහන් කරන අනුලෝම පටිපදා අපච්චනීක පටිපදා කියන වචන දෙකෙන් මේ ප්‍රතිපත්තියේ තියෙන න්‍යාය ස්වභාවය දැක්ුණා කියලා කියනවා. දැන් අනුලෝම පටිපදාව කියලා කිව්වේ මොකක්ද? ඒ තමයි නිවනට අනුලෝම වූ ප්‍රතිපදාවක් කියන එක. නිවනට අනුලෝමය කියන එක අපි අදහස් කරේ යම් කිසි ප්‍රතිපදාවක් පුරලා ඒකාන්තයෙන්ම නිවන අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක නිවනට අනුලෝම ප්‍රතිපදාවක්. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනාට ඒ තුලින් ඒකාන්තයෙන්ම නිවන අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒකාන්තයෙන්ම නිවනට යොමු වෙච්ච අදහසින් මේකට අපි අනුලෝම ප්‍රතිපදාවක් කියලා කිව්වා. අන්න ඒ නිසා ඒ නිවන අවබෝධ කරගන්න ඒ වගේම ඒ අනුලෝම භාවයේ තියෙන නිසා අපච්චනීකයි කියලාත් කිව්වා. මේ නිසා මේ කරුණු දෙකෙන් කියන්නේ මේ නිවනට යොමු කරන ස්වභාවය. අන්න ඒ නිසා අපි කියනවා මේ අනුලෝම පටිපදා අපච්චනික පටිපදා කියන කරුණු දෙකෙන් ප්‍රතිපත්තියේ තියෙන න්‍යාය ස්වභාවය දැක්වුණා කියලා. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන එකකින් දැක්වෙන්නේ මේ ප්‍රතිපත්තියේ තියෙන සුදුසු ස්වභාවය. දැන් ධම්ම අනුධම්ම කියන කරුණු දෙකක්. ධම්ම කියලා කිව්වේ සතර මාර්ග සතර ඵල නිර්වාණ කියන ඒවට. අනුධම්ම කියලා කියන්නේ විදර්ශනාව කියලා කියන එක. ඒතර මේ සතර මාර්ග ඵල නිර්වාණය කියලා කියන එකත් ඒ වගේම ඒ සඳහා පුරන මේ වඩන විදර්ශනාව කියන එකත් මෙන්න මේ කරුණු මෙන්න මේ නිවන අවබෝධ කරගන්න සුදුසු ප්‍රතිපදාව. මේ නිවනට සුදුසු ප්‍රතිපදාව කියන අර්ථයෙන් ඒවට අපි කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන වචනයෙන් සාමීචි ප්‍රතිපදාව දැක්වෙනවා කියලා. ඒ නිසා ඇත්තටම අපි සාමීචි ප්‍රතිපන්න ඥාය ප්‍රතිපන්න කියන කරුණු දෙකේදී අපි මේ කාරණාව නැවත වාරයක් අපි අදාළ කරගන්නවා සාකච්ඡා කරනවා. ඒතර මෙන්න මේ නිසා මේ අනුලෝම ප්‍රතිපදා අපච්චනීක ප්‍රතිපදා කියන වචන දෙකෙන් මේ ප්‍රතිපත්තියේ තියෙන න්‍යාය ස්වභාවයත් ධම්මානුධම්ම ප්‍රතිපදා කියන වචනයෙන් මේ ප්‍රතිපත්තියේ තියෙන සාමීච ස්වභාවයක් දැක්වුණා කියලා කියනවා. එතනදී අපි ඊළඟට දැනගන්න ඕනේ කාරණා අපි මුලින්ම සඳහන් කරපු විදිහට බුදු ශාසනයේ භික්ෂුන් වහන්සේලා හැම සිළු දෙනාම ඒකාකාරීව ප්‍රතිපත්ති පූර්ණේ කරන පිරිසක් නෙමෙයි. සමහර කෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් වීරියවන්තව මේ ශාසනයේ ගුණධර්ම සම්පාදනය කරනවා. එතකොට ඒ කෙනෙක් සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ පරදූර තියලා විදර්ශනා වඩලා ඊටාම ඉක්මනට රහත් වෙන්න පුළුවන්. තවත් සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා සීලස්කන්ධයේ ඊ타ත්ම පරිපූර්ණ වශයෙන් වඩනවා. හැබැයි භාවනා ආදිය තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒක විතරක් කරන්නේ නැහැ. තවත් සෙසු යම් යම් ශාසනික වැඩ කටයුතුත් එක්ක භාවනාව කරගෙන යනවා. තවත් සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා ඉතින් සිල් විතරක් පුරනවා භාවනා කරන්නෙම නැහැ. එහෙම අයත් ඉන්නවා. ඉතින් තවත් සමහර භික්ෂුන් වහන්සේලා ඉන්න සීලය වුණත් ටිකක් මද වශයෙන් පුරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. හැබැයි මේ හැම සියලු දෙනා තුලම තියෙනවා
යම් විදිහකට යම් ප්‍රමාණයකින් සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ප්‍රතිපත්තිය පුරණ අය. ඒතර මේ පිරිස සියල්ලෙන් සියල්ලම ප්‍රතිපදාවෙන් බැහැර වෙච්ච අය නෙවෙයි. දැන් සියල්ලෙන් සියල්ලම ප්‍රතිපදාවෙන් බැහැර වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. දුස්සීල කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන පිරිස් භික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන්. එහෙම භික්ෂුන් වහන්සේලා අද වර්තමානයේ නෙවෙයි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් හිටියා. දැන් සමහර ලාවට අද වර්තමානයේ මේ නොඑක් යම් භික්ෂුන් වහන්සේලාගේ ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ වැරදි ක්‍රියාකලාපයන් දැකලා කරන විවේචනයන් සමහර කෙනෙක් තියෙනවා. ඒතර නමුත් අපි දැනගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලයේ යම් වැරදි කරපු භික්ෂුන් වහන්සේලා හිටියා. ඒතර ඒ කාලෙත් මිනිස්සු මේ භික්ෂුන් වහන්සේලාට නුගුණත් කිව්වා. හැබැයි බුද්ධ ශාසනය පැවතුණා. මේ නිසා බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන භික්ෂුන් වහන්සේලා හිටියා. ඒතර අද වර්තමානයේ යම් අඩුපාඩු දුර්වලතාවයන් තියෙන භික්ෂුන් වහන්සේලා හිටියට පිළිවෙත් පුරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මේ නිසා අපි භික්ෂුන් වහන්සේලා සමස්තය ගත්තාම හැමෝම එකම ඒකාකාරී විදිහට පිළිවෙත් පුරන ධර්මයෙන් පුරනවා කියලා කියන්න බෑ. හැබැයි මේ හැම සියලු දෙනාම යම්කිසි ප්‍රමාණයකින් මේ ශාසනීය ගුණධර්ම සම්පාදනය කරනවා. යම්කිසි ප්‍රමාණයකින් මේ ශාසනීය ගුණධර්ම සම්පාදනය කරන නිසා ඒ හැම සියලු දෙනාටම අපි කියනවා සම්‍යක් ප්‍රතිපදාවට පිළිපන්න උතුමන් වහන්සේලා කියලා කියනවා. ඒ නිසා ඒ හැම සියලු දෙනාම සුපටිපන්න ගුණයෙන් යුක්තයි කියලා කියනවා. මේ නිසා සංඝානුස්සති භාවනාව වඩනකොට අපි සිහිපත් කරගන්න ඕනේ ආර්ය මහා සංඝරත්නය. ආර්ය මහා සංඝරත්නය කියනකොට සිහිපත් කරගන්න ඕනේ මේ භික්ෂුන් වහන්සේලා අපි සලකන්නේ අද වර්තමානයේ දැන් ඉන්න භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි. තථාගතයන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවක උතුමන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් පැවතෙන සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල බද්දිය මහා කච්චායන මහා කොට්ටිතාදී මේ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් වහන්සේලා හිටියා. තවත් රහත් උතුමන් වහන්සේලා හිටියා. එතකොට ලංකාවට ධර්ම විනය රැගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේගේ පටන් පැවතන ආපු ලක්දිය වැඩ හිටපු අරිට්ඨ මහරහතන් වහන්සේගේ පටන් පැවතුණු මහරහතන් වහන්සේලා වැඩ හිටියා. ඒ වගේම සිල් ගුණදම් පුරුපු නොයෙක් භික්ෂුන් වහන්සේලා අතීතයේ පටන් වැඩ සිටියා. අද වර්තමානයේ අතීතයේ පටන් මුළු ලෝකේ පුරා වැඩ හිටියා. අද වර්තමානයේත් වැඩ සිටිනවා. අනාගතයේත් වැඩ ඉඳීවි. ඒතර මෙන්න මේ කියන සමස්ත මහා සංඝරත්නය කියන පින්තූරය අපි අරගත්තාම මෙන්න මේ සමස්ත මහා සංඝරත්නයේ තුල තියෙන ගුණ තමයි අපි මෙනෙහි කරන්නේ. ඒතර මේ සමස්ත මහා සංඝරත්නය අපි සලකගත්තාම මේ මහා සංඝරත්නය මනා පිළිවෙතට, නිවැරදි පිළිවෙතට, අනුලෝම ප්‍රතිපදාවට, අපච්චනීක ප්‍රතිපදාවට, අනිමත්ති ප්‍රතිපදාවට, ධම්මානුධම්ම ප්‍රතිපදාවට පිළිපැන නිසා අපි කියනවා ඒ තථාගත ශ්‍රාවක සංඝයා සුපටිපන්න කියලා කියනවා. ඒ නිසා සංඝානුස්සති භාවනා වඩනකොට අපි මේ කාරණේ සිහිපත් කරගන්නවා. අපි මුලින්ම සංඝයාගේ මහා සංඝරත්නයේ ගුණ 9 කෙටියෙන් අපි මෙනෙහි කරනවා. එහෙම කෙටියෙන් අපි මෙනෙහි කරනකොට මේ ටික කටපාඩම් කරගෙන මතකයේ තියාගෙන කෙටියෙන් එකක් කියලා මේ 9 මෙනෙහි කරනකොට අපිට සමස්ත මහා සංඝරත්නය කියන පින්තූරය අපිට ලැබෙනවා. ඒතර මේ සමස්ත මහා සංඝරත්නය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ පෙරටු කොටගෙන වැඩම කරන මහා සංඝරත්නයයි කියන අරමුණ අපිට එනවා. ඒතර ඉදිරියෙන් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ඒතර භාග්‍යතුන් වහන්සේට පිටුපසින් භාග්‍යතුන් වහන්සේගේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහරහතන් වහන්සේලාගේ පටන් පැවතෙන අද වර්තමානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා දක්වා මේ හැම සියලු මහා සංඝරත්නයේ පිළිවෙලින් වැඩම කරනවා. අන්නේ පිළිවෙල වැඩම කරන මහා සංඝරත්නය අපි අරමුණු කරගන්න කියන අදහස මේ මහා සංඝරත්නයේ සංඝගුණ 9 අපි පිළිවෙලට මෙනෙහි කරනකොට අපිට වැටහෙන්න ගන්නවා. අන්න ඒ වැටහීමත් එක්ක ඊට පස්සේ අපි මේ මහා සංඝරත්නය සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත නිවැරදි පිළිවෙතට පිළිපන නිසා මනා පිළිවෙතට පිළිපන නිසා සුපරිපන්නයි කියලා මෙනෙහි කරනවා. එතකොට මේ නිවැරදි පිළිවෙත බවට පත් උනේ ඇයි? මේ ප්‍රතිපදාව නිවැරදි ප්‍රතිපදාව කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ නිවන අවබෝධ කිරීම පිණිස වදාළ ප්‍රතිපදාව නිසා. ඒ තුල ඒ නිසා තියෙනවා සීල සංවරය, ඊට අමතරව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සම්පාදනය කිරීමේ තුල තියෙනවා. ඒතර මේ හැම සියල්ලක්ම මේ තුල යම් විදිහට මේ මහා සංඝරත්නය එදා පටන් අද දක්වාම පුරන නිසා අපි මේ මහා සංඝරත්නය සුපටිපන්නයි කියලා සඳහන් කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ මේ තථාගත ශ්‍රාවක සංඝයාගේ සුපටිපන්න ගුණය මෙනෙහි කරගන්න ඕනේ. අන්න ඒ විදිහට මෙනෙහි කරනකොට මහා සංඝරත්නය අරමුණු කරගෙන සිත සමාධිමත් භාවයටපත් වෙනවා. මේ මහා සංඝරත්නය අරමුණු කරගෙන සිත සමාධිමත් භාවයටපත් වෙනකොට මේ මහා සංඝරත්නය අරමුණු කරගෙන සිත සමාධිමත් භාවයටපත් වෙලා
මේ මහා සංඝරත්නය අරමුණු කරගෙන අපි ශ්‍රද්ධාව ගුණ දියුණු වෙනකොට අපිට මේ සංඝානුස්සති භාවනාව ඉදිරියට දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි අද සාකච්ඡා කරන්නට යෙදුනේ සංඝානුස්සති භාවනාවට අවතීර්ණ වන ආකාරය සහ මහා සංඝරත්නයේ සුපටිපන්න කියන ගුණය පිළිබඳවයි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඊට පස්සේ උජුපටිපන්න ඥායපටිපන්න සාමිජ්ජපටිපන්න යනාදී ඊතුරු සංඝ ගුණ පිළිබඳව අපි ඊළඟ වැඩසටහනින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් සමගින් එහෙමනම් අද දවසේ අපි අමතපදං මේ අපේ දේශනය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙමනම් අපි වැඩසටහන સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසෙත් සංඝානුසති භාවනාව ආරම්භ කරගෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාව ඇසුරු කරගෙන විශේෂ මාර්ගයේ විස්තර විවරණය කරන මේ වැඩසටහන සිදු කිරීම තුළින් මේ සිදු කරන ලද ධර්ම දේශනාව තුළින් ජනිත වෙච්ච සකල විද පුණ්‍ය ධර්ම සම්භාරය දෙවිවලුට ඇති ශක්තියඳුන් දතරාෂ්ට විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙව් මහරජ දරවන ඇතුළට ඇති සියලු දිව්‍යතා මණ්ඩලයන්ට සියලු බ්‍රහ්ම රාජ මණ්ඩලයන්ට සියලු සිසු හැම සියලු දිනාටම අපි අනුමෝදන් කරනවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන පින්වත් මහත්වරුන් හැම සියලු දෙනාටමත් වැඩසටහන සහ සම්බන්ධ වන පින්වත් හැම සියලු දෙනාටමත් වැඩසටහන නරඹලා මේක ඇසුරු කරලා මේ ශාසනයේ ගුණධර්ම පුරන පිළිවෙත් ගුණධර්මයන් පුරන හැම සියලු දෙනාටමත් මේ උදාර කුසල ශක්තිය උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා පුණ්‍යානුමෝදනා කරමින් අපි වැඩසටහන સમાપ્ત කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරලා අවසන් කරමු. ඉතින් අපි හැමෝටම ආශිර්වාද කරනවා මේ තථාගතයන් වහන්සේගේ නිවන් මාර්ගය අනුගමනය කරමින් මේ භාවනා මාර්ගය වඩා ගන්නට මේ වැඩසටහන් තුළින් ලබා ගන්න මේ දැනුම උපකාර කරගෙන හැමෝටම නිවන් මඟ වඩා ගැනීමට ලැබේවා කියන ආශිර්වාදයත් සමගින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. හොඳයි එහෙනම් හැම සියලු දෙනාටම තෙරුවන් සරණයි.